අද වගේ වැස්ස දවසක කරන්න හොඳම දේ කියන්නයි අදහාවේ. ඒ තමයි මේ වගේ ලස්සන පොතක් කියවන එක. ඉතින් මේ වැස්සේ මේ සීතලේ ගේ ඇතුළට කොටු වෙලා ඉන්න ගමන් ආගන්තුක තරුවක් පොත අරගෙන කියවලා බලන්න. ග්‍රන්ථ.lk සහ මෙන්සර් වෙතින් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. මේක චෙන්නයි ආසයි නවකතාවේ දෙවෙනි කොටස. ඒ හින්දා ඒ පොත ගොඩාක් ආදරයෙන් වැළඳගත් ඔයාලට මේක ඉතා හොඳ පණිවිඩයක් වේවි. පළවෙනි පොතේදී ඔයගොල්ලෝ දැක්කා දේවන් ආලෝකා ආදරාන්දරය. ඒ ආදරාන්දරය ඉන් පස්සේ ගලාගෙන යන්නේ කොහොමද කියලා තමයි ඔයගොල්ලන්ට මේ පොතෙන් දකින්න පුළුවන්. මේ පොතේ තවත් එක විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි දේවන්ගේ කෝණේනොත් මේ පොතේදී කතාව ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් දේවන් සහ ආලෝකා දෙන්නම තමන්ගේ මේ ප්‍රේම කතාව ගැන හිතන විදිය ඔයගොල්ලන්ට මේ පොත පුරාවටම දකින්න පුළුවන්. චෙන්නයි නුවර වීදි පුරා ඇවිද ගිය ඔවුන්ගේ ඒ ආදරණීය කතාව ඕගොල්ලන්ටත් දැන් ආදරයෙන් රස විඳින්න පුළුවන්. දේවන්ගේ අතින් ලියවුණු කවියකුත් පොතේ අන්තිම සඳහන් වෙනවා. ඉතින් මේ වගේ වැස්ස දවසක සීතලේ ගෙදරට වෙලා ගුලි වෙලා ඉන්න අතරේ ඕගොල්ලන්ට කරන්න පුළුවන් හොඳම දේ තමයි දේවන් ආලෝකා ආදරාන්දරය